එකතු වෙනා ටෙක් කලා YouTube channel එකේ වීඩියෝ එකකින්. ඉතින් ඕගොල්ලෝ ෆෝන් එක යූස් කරනකොට එහෙම නැත්නම් කම්පියුටර් එක යූස් කරනකොට වටේ ඉන්න කට්ටිය සද්ද වැඩි කියලා කෑ ගහනවා. එහෙම නැත්නම් බයිනවද? මෙන්න එහෙනම් විසඳුම. ඕගොල්ලොන්ට ගෙදරදීම හෙඩ්සෙට් එකක් හදාගන්න විදිය තමයි මම අද අරන් ආවේ. ඉතින් මේ හෙඩ්සෙට් එක හදන්නේ ඕගොල්ලොන්ගේ කැඩිච්ච පරණ ඉයර්ෆෝන් එකේ. එහෙනම් අපි යන් වීඩියෝ එකට. අපිට ඉස්සෙල්ලාම ඕන වෙනවා මෙන්න මේ වගේ රිජිෆෝම් කෑලි දෙකක්. මේ රිජිෆෝම් කෑලි දෙකේ මෙන්න මෙහෙම ඇතුළට වලක් කපාගෙන තියාගන්න ඕනේ. ඊට පස්සේ අපිට ඕන වෙනවා මෙන්න මේ වගේ කම්බි කෑලි දෙක. ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ කාඩ්බෝඩ් කෑලි දෙකක් ඕන වෙනවා. ඊළඟට අපිට මෙන්න මේ හැඩේ කාඩ්බෝඩ් කෑලි දෙකකුත් ඕන වෙනවා. ඊට පස්සේ අපිට අනිවාර්යෙන් අපේ පරණ ඉයර්ෆෝන් එක ඕන වෙනවා. අපි මේ රිජිෆෝම් කෑල්ලක් අරගෙන මේ ඉයර්ෆෝන් එකේ ස්පීකර් මේක ඇතුළට බස්ස ගන්න ඕනේ මෙන්න මෙහෙම. ඊට පස්සේ අපි ඒක ගාලා හොඳට අලව ගන්න ඕනේ. ඉතින් අපි ඒ රිජිෆෝම් කෑලි දෙකේම මේ ස්පීකර් දෙක අලව ගන්න ඕනේ. මම ඒ දෙක අලවගෙන හම්බ වෙන්න. එන්න මෙහෙම මම ස්පීකර් කෑලි දෙක රිජිෆෝම් වල අලව ගත්තා. ඊට පස්සේ මේ කාඩ්බෝඩ් කෑල්ලක් අරගෙන මේකේ වටේ අලවන්න ඕනේ. ඔන්න මම මෙහෙම ඒ කාඩ්බෝඩ් කෑලි දෙක අලව ගත්තා. ඊට පස්සේ අපි මේ කම්බි දෙක අරගෙන මෙන්න මේකේ මෙන්න මෙහෙම ගහන්න ඕනේ. ඉතින් මම මෙන්න මෙහෙම මගේ හෙඩ්සෙට් එක හදාගෙන ඉවරයි. ඉතින් මේ වීඩියෝ එකට ඔයගොල්ලෝ කැමති නම් අනිවාර්යෙන් subscribe කරලා like එකක් දාලා යාළුවන්ටත් බලන්න share කරන්න. එහෙනම් සුබ දවසක්. මං ගියා.